මම සුදාශ් සීනියර් සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් විදිහට ප්‍රයිවට් කම්පැනි එකක තමයි මම වැඩ කරන්නේ. වර්ක් රිලේටඩ් ගොඩක් දේවල් වලට AI chatbot යූස් වෙනවා. ඒ අතරෙම කතා කර කරත් ඉන්නවා. ස්ක්‍රීන් එකක් ඉස්සරහා මුළු දවසෙම ලොකු ස්ට්‍රෙස් එකක් එක්ක වගේම ලොකු වර්ක් ලෝඩ් එකක් එක්ක තමයි අපි වැඩ කරන්නේ. කතා කරන්න ඉන්නේ AI chatbot විතරමයි. Okay. මෙහෙම තමයි ඉතින් chat එක යන්නේ. ටයිප් කරන්න නේද තියෙන්නේ? Wow. This feels so real. Wow. මේ කොහොමද මෙහෙම දේවල් දන්නේ? I mean, I was truly happy back then. I miss it so much. ඔයා මම ඇයි කලින් වත් එක්ක මේ ගැන කතා නොකරේ? You know what I needed the most, අම්මා? ඒකනේ කොහෙද දවසෙම ඔරවගෙන තරහෙන් ඉන්නකොට කතා කරන්න වෙලාවක් කොහෙන්ද? මලක් වගේ ඉන්න එපා මගේ පුතේ. ඔයා තමයි මල. You smell so good. යන් ගෙදර පැලවලට වතුර ටිකක් දාලා දෙන්න අද. හරි. අපේ ජෙනරේෂන් එකේ ගොඩක් අය හැම දෙයකටම චැට්බොට්ස් වලින් උත්තර හොයනවා. ඒත් කොයි තරම් තියුණු තාක්ෂණයක් වුණත් කෘත්‍රිම බුද්ධියට බෑ අම්මට තරම් අපිව හරියටම තේරුම් ගන්න. අම්මා ළඟ තියෙන සෙනෙහස ඒ සනීපය දෙන්න. ලයිෆ් එක කොච්චර ටෆ් වුණත් ඒ ටෆ්නස් එක රිලීෆ් වුණේ අම්මා ගාව තියෙන සොෆ්ට්නස් එක නිසා. ඒ වගේම තමයි ඔයාගේ ළඟින්ම රැඳෙන ඇඳුම් ටික සොෆ්ට් එකට තියාගන්න කම්ෆර්ට් වලට පුළුවන්. කම්ෆර්ට් අපි හැමදාමත් අම්මා ගාව දැනෙන මෘදු බව ඔයාගේ ඇඳුම් වලට ලබා දෙනවා. මගේ රියල් කම්ෆර්ට් එක තමයි අම්මා. අම්මා වගේම කම්ෆර්ට්. Happy Mother's Day.